මීළඟට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ මේ ඔබ දැක්ක මේ අභිමානය අපේ අනාගත පරපුරට දායාද කරන්න ඕන ඇයි? ඒ වගේම මේ අරමුණු సౌందර්යය මිනිසුන්ට දුන්නම තෙතමනය තියෙන මිනිස්සු ඇති වෙන්නේ ඇයි? මොකද මේකේ රහස? මේ සියල්ල ඔබ අප විඳිමින් තියෙන්නේ ඒ අතීත මුදුන් මිත්තු මේවා රැකගෙන ආවේ ඒකේ ලොකු වෙනසක් තියෙන නිසා. ඉතින් මේ වෙනස දකින්න මොහොතේ අපිට හඬ අවදි කරමින් මේ දරුවන් අගය කරන්න ඇදුරුතුමෙකුට ඇරයුමක් කරන්න මගේ මේ සෝදානම ආරාධිත දේශනය පවත්වන්නට ශාස්ත්‍රපතේ ලක්ෂ්මන් මංචනායක ඇදුරුතුමනි අපි ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ නිමේෂය තුළ දරුවෝ ඊළඟ අංගය සඳහා සූදානම් වෙන තෙක් ඔබතුමන්ගේ හඬ අවදි කරමින් මේ අපේ ආදරණීය දෙමව්පියන්ට සම්භාවනීය යමුත්තන්ට අපේ දේ පිළිබඳව එහි අභිමානය සඳහන් කරන්නට. මම මෙහි කෙනෙක් නෙමෙයි ඇත්තටම මං කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ. ඉතින් මම මේ ප්‍රදේශයේ අඳුරගන්නේ කොහොමද මම කවුද කියලාත් මං ඔයගලන්ට කියන එක සුදුසු කියලා මට හිතුණා මාව නොදන්න පළාතකට මේ ඇවිල්ලා නැත්තම් මේ මොනවද කියන්නේ කියලාත් හිතාවි. මේ චම්මි අසංකා නර්තන ඇකඩමි එක එහෙම නැත්නම් කලායතනය මම අඳුනගන්නේ දැන්ට අවුරුදු 4කට විතර උඩදී මම විදේශ අධ්‍යාපනය ලැබලා ඇවිල්ලා ඒක මේ දේශපාලන අධිකාරියේ කෙනෙකුත් ඉන්න නිසා ඒක හුඟක් වැදගත් වෙයි. මම කොරියාව ඉගෙනගෙන ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා මට වැඩ කරන්න තැනක් කොහොම ඉන්නකොට මට බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශයේ තැනක් හම්බුණා. හැබැයි මම මගේ උසස් අධ්‍යාපනය කොරියාවේ කරපු නිසා මගේ වැඩවල පොඩි වෙනස් ටිකක් තිබ්බා. ටිකක් වේගෙන් වැඩ කරන්න ඕනේ, ඉක්මනට වැඩ කරන්න ඕනේ. පොඩි කාලයක් ඇතුළත ලොකු පරාසයක් අල්ල ගන්න ඕනේ. එහෙම පොඩි අපිට ඒ රටවල් දියුණු වෙලා තියෙන දේවල් අපිටත් කාවේදිලාද කොහෙද? ඒම නිසා ඉතින් මට එතන වැඩ කරන්න නිකන් හරි නෑ වගේ. මොකද අපේ වේගෙට අනිත් අය එන්නේ නෑ වගේ දැනුන නිසා මම එතනින් අයින් වෙලා මටම කියලා මම දැනගත්තා මගේ කැපැසිටි එක මේ වගේ පොඩි තැනකට මදි. මම ලෝකේ රටවල් තවත් කිහිපයක් එකතු කරගෙන ලංකාවේ කොළඹ ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් ඇසෝසියේෂන් කියලා එකක් හැදුවා. මොකද මේ ලංකාවේ ඉන්න මේ ගම් දනව්වල ඉන්න නර්තන කණ්ඩායම් වලට පිටරටට යන්නත් පිටරට නර්තන කණ්ඩායම් වලට මෙහෙට එන්නත් අන්නේ අවස්ථාවේ තමයි මේ අන්‍ය අවස්ථාවේ තමයි මට මේ චම්මිය සංකා ගුරු මහත්මිය හම්බ වෙන්නේ. මම කොච්චර දුර වුණත් මම මේ වැඩසටහනට ආවේ කොච්චර දුර වුණත් එතුමිය මේ ගම් ප්‍රදේශයේ ඉඳලා BMICH එකට නෙළුම් පොකුණට සුගතදාස ස්ටේඩියම් එකට මේ සියල් ළමයි ටික එකතු පහදු කරගෙන ඉතා උනන්දුවෙන් එක ෆෙස්ටිවල් එහෙම නැත්නම් අපි කරන එක ෆෙස්ටිවල් එකක්වත් මග අරින්න නැතුව සහභාගී වුණා. හුඟක් උනන්දුයි හුඟක් මහන්සි වෙනවා. ඒක මම දැක්කා. ඒකට මං ආයි ගෞරව කරන්න හිතාගෙන තමයි අද මේ තැනට ආවේ. ඒ වගේම විදේශ සංචාර මම හිතන්නේ දකුණු පළාතේ මෙතුමිය තරම් ගියේ නෑ වෙන කිසිම ඇකඩමි එකක්. මට විදේශ රටවලින් එන ඉන්විටේෂන් මගේ කොළඹ ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් ඇසෝසියේෂන් එකේ සමාජික වෙත් ඇකඩමි වලට බෙදා හරිනවා. එතකොට ඒ ගෲප් එකක් හදලා ඒකේ ඉන්න නර්තන ගුරුවරුන් සර් අපි කැමති මේ රටට යන්න. අපි කැමති මේ රටට යන්න. අපේ ළමයි කැමති කියලා මට රික්වෙස්ට් කරාම මම ඒ අවස්ථාව දෙනවා. ඉතින් හැම අවුරුද්දෙම සංචාර මෙතුමිය
මේ පළාතෙන් ගියා. මේ මං හිතන්නේ මෙතන වෙස් නටපු ළමයි සියලුම දෙනා වගේ විදේශගත වෙච්ච විදේශ සම්මානයට පාත්‍ර වෙච්ච දරුවෝ. ඒක මං හිතන්නේ මේ ප්‍රදේශයටත් ආඩම්බරයක්. මොකද මං හිතන්නේ මේ වලස් මුල්ල ප්‍රථම වතාවට වෙන්න ඕනේ විදේශ සංදර්ශන රටවල් කීපයකට සහභාගී වුණේ. ඉතින් අපි මේ සියලුම පරිසරය අධ්‍යයනය කරලා අපේ ෆෙස්ටිවල් එක දැන් හම්බන්තොට ගෙනහල්ලා තියෙනවා. හම්බන්තොට MRICC එකේ මේ පාර මේ 11 වෙනිදා perform කරනවා. ඒකටත් මේ දරුවෝ ටික සහභාගී වෙනවා. මම චාමි මිස්ටර් කිව්වා අපි මේ වෙස් බඳින ළමයි ටිකට අපි ඒකේ ප්‍රථම නැටුම පූජා නැටුම දෙමු. හේතුව තමයි අද පන්සලේ වෙස් තියලා වේදිකාගත වීම අපි එතන කරමු කියලා. ඒ නිසා මේ දරුවන්ට මේ අවස්ථාවත් අපි අරන් දෙනවා මේ ළඟ නිසා. ඉතින් ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ලෝකට යන්න පුළුවන් විදිහට අපිට පුළුවන් ආකාරයක වැඩ කටයුතු හදලා තියෙනවා. ඒ වැඩ කටයුතු වලට සහභාගී වුණු ඇකඩමි එකක් හැටියට මම මේ චම්මි අසංකා ඩාන්ස් ඇකඩමි එක ඒ වගේම මේ ගුරුතුමිය අගය කරනවා. මම දන්නවා මේ ප්‍රදේශවල තියෙන අපහසුතා ප්‍රවාහන අපහසුතා ඒ වගේ ආර්ථික අපහසුතා විවිධ දේවල්. හැබැයි සියල්ල මැඩගෙන ඒ සහභාගීවීම ගැන මම අගය කරනවා. ස්තුතියි එනම් මම ගොල්කෝ කාලයක් ගත්තා නම් සමා වෙන්න. දැන් මේ අපි දකින්න හදන්නේ නරඹන්න සෝදානම් වෙන්නේ මයුරා සහ නයා අතර ද්වන්ද සටනක්. චම්මි අසංකා නෘත්‍ය කලායතනයේ නිර්මාණය කළ අපේ ප්‍රදේශයේ පුංචි පැටව් තමන්ගේ රංගනයෙන් ඉදිරිපත් කරන නාගයා සහ මයුරා අතර ඇතිවෙන ද්වන්ද සටන බලමු. දැන් අපි කොහොමද නයාද ජයග්‍රහණය කරන්නේ මයුරද කියලා බලමු. ඉතින් ඒ බලන ගමන් ඉස්සෙල්ලම බලන්න කලින් මේ ඇවිල්ලා ඉන්න ශිල්පීන්ට හොඳ අත්පොළ සංනාදයක් ලබා දෙමු. තනෙන තාන තාන තනෙන තාන තාන තනෙන තාන තානා තිනෙන තීන තීන තිනෙන තීන තීන තිනෙන තීන තීනා තනෙන තාන තාන තනෙන තාන තාන තනෙන තාන තානා තිනෙන තීන තීන තිනෙන තීන තීන තිනෙන තීන තීනා සතර සිව්වාර බලති දීදාතර සුරිඳුනේ කාදිරා කතරගම පුර සුරිඳු වාහන කරති රාන මොනරා තනෙන තාන තාන තනෙන තාන තාන තනෙන තාන තානා තිනෙන තීන තීන තිනෙන තීන තීන තිනෙන තීන තීනා මතර තේත ගම්බිර සාතට සෙත
වෙත වේල ආවිය දාරා නොහැර ඉසිවර යෙදුව මේ මයුර වර්ණ කළ මයුරා තනෙන තන තන තනෙන තන තන තනෙන තන තානා තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනා තෙම් තේනේ නම් තේනේ නම් තේනේ නානා තෙන ගතේ නම් තේනේ නම් තේනේ නානා තෙම් තේනේ නම් තේනේ නම් තේනේ නානා තෙනාගතේ නම් තේනේ නම් තේනේ නානා දිගාසිරුර කොටසක් හා කුලා මුඩි නඟාගතය ලේලවා කරමින් දැඩි රඟාසිරින් පිඹිමින් නාදයෙන් දැඩි වගාසන් මෙම වන්නම නයියඩි තෙම් තේනේ නම් තේනේ නම් තේනේ නානා තෙනගතේ නම් තේනේ නම් තේනේ නානා තෙම් තේනේ නම් තේනේ නම් තේනේ නානා තෙනාගතේ නම්
මීළඟට සූදානම් වෙන්නේ තවත් පුංචි සුභාසින්සනයක් එකතු කරන්න අවස්ථාව ලබා දෙන්නට. ඊටම කෙටියෙන් කාල වේලාව බොහොම ඉක්ම ගොස් තිබෙන නිසා මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ජේ සුමිත් මහතාට ඔබතුමන් මේ ආදරණීය දරුවන්ට සුභාසින්සන එකතු කරමින් හඬ අවදි කරන්නට. වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසරයි. අද දින අපේ දූ දරුවන් ඊ타ත්ම සතුරු වන දිනයක්. මොකද මීට මාස 3ක් ඇතුළත ඊ타ත්ම වෙහෙස දරා චම්මියා සංකා ගුරුතුමිය ඊ타ත්ම වෙහෙස මහන්සි වෙලා මේ වගේ කාර්යයක් කිරීමට සෑහෙන කැප වෙලා මේ දරුවන් ඉදිරියට යෑමට තමන් ඊ타ත්ම වෙහෙස දරා අද මෙම ස්ථානයේට ඊ타ත්ම අලංකාරයෙන් සී සෞගත විහාරස්ථානයේ සිට මෙම ස්ථානයට පෙරහැර ඊ타ත්ම අලංකාරයෙන් රැගෙන ආවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ චාම්මි අසංකා ගුරුමෑණියන් මෙලවට බිහි කළ තම දෙමව්පියන් ඊ타ත්ම සතුටින් අද මෙම වේදිකාවේ ඉදිරිපිට තමාගේ දූ ඊ타ත්ම ඉහළ තැනකට ඇවිල්ලා මේ වාගේ දෙයක් මේ රටට කිරීම ඊ타ත්ම වැදගත්. මොකද මේ රටේ දූ දරුවන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන රටක්. ඒ වගේ මේ නැටුම් කලාව කියන්නේ ඊ타ත්ම දුක්බර ඊ타ත්ම අමාරුවෙන් කරගෙන යෑමේ ඊ타ත්ම වගකීමකින් කරන උනන්දුවක්. මොකද මේ චම්මි අසංකා ගුරුමෑණියන් ඊ타ත්ම කැපවීමෙන් මේ සියලුම දේ ඊ타ත්ම උනන්දුවෙන් තමන්ගේ දූ දරුවන් තමන්ගේමද දරුවන් වගේ සැක බලාගෙන ඊ타ත්ම උනන්දුවෙන් මේ වගේ දෙයක් කිරීම මේ රටට ඊ타ත්ම ලැබපු වාග්යක්. තමන් මේ දරුවන් ජාත්‍යන්තරයට අරන් ගිහින් ඒ වගේම තායිලන්ත රටට අරන් ගිහින් මේ රටට කීර්තියක් ලබා දුන්න එකම ගුරුතුමිය වෙන්න පුළුවන්. මොකද මම දන්න හැටියට මේ ලංකාවේ සෑම තැනකම කිය පුජ්‍යලයක් මම දන්න හැටියට මේ ගුරුතුමිය ඊ타ත්ම වටිනා වස්තුවක්. තමන්ගේ දූ දරුවන් මේ වගේ තැනකට ගෙනල්ලා මේ වගේ වේදිකාවක තමන්ගේ අස්පිනා පිට නර්තනයක් බැලීම තමන්ට ලබාපු ඊ타ත්ම වාග්යක්. අන්න එහෙනම් තමන්ගේ දූ දරුවන් ඊ타ත්ම උනන්දුවෙන් ඉන්නවනම් මේ කලාවට මෙම ගුරුමෑණියන්ට බාර දී තමාගේ දරුවත් ඉදිරියට යාමට තමන් වග බලා ගන්න ඕන. මොකද මේ වගේ ජීවිතයක් කවදාවත් සතුටු වෙන්න බෑ. මේ උත්තම ගුරුමෑණියන් හෙළන කඳුළු කොච්චරද කීවොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ අත් දෙකට මම දැකලා තියෙනවා අනන්ත අප්‍රමාණයි. දැනටත් එහෙමයි. මේ දරුවන් මෙම වේදිකාවෙන් නික්ම යාමට පෙර මේ මෑණියන් ඊ타ත්ම දුක්මුසුව කොයි වෙලාවෙත් අඬනවා. දැකලා ඇති. මම නම් දැකලා තියෙනවා අනන්ත. ඉතින් ඒ දෙමව්පියන් ඊ타ත්ම සතුටු වෙනවා මගේ දූ මේ වාගේ ජාත්‍යන්තරයට යාමට මේ වගේ දරුවන් බිහි කිරීමට මෙම භූමියට ඊ타ත්ම උදාර වූ කැපකීමක් කරනවා කියලා. මට ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙම චම්මිය සංකා ගුරුමෑණියන් ගැන කතා කරනවා නම් දවස් 3ක් 4ක් එක දිගට කතා කිරීමේ හැකියාවක් මට තියෙනවා. මොකද මම හැමදාම මෙම ගුරුතමෑණියන් හම්බ වෙනවා ගිහිල්ලා කතා කරනවා. මගේ ජීවිතයේ සෑම අවස්ථාවකම මෙම ගුරුමෑණියන්ට උදව් උපකාර කිරීම සෑම අතකින්ම දවස් 3ක් මේ වෙනකන් මෙම වේදිකාව නිර්මාණය මේ සෑම දෙයකටම මේ ගුරුමෑණියන් වෙනුවෙන් කැප වෙලා අපි වැඩ කරුවා.
අන්න එහෙනම් මේ ගුරුතෑ මෑණියන් ඉදිරියට යාමට සත්‍ය ධෛර්යය ලැබේවා. සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. කිසිම කරදරයක් පීඩාවක් නැතුව තමන්ගේ මේ රැකියාව තමන්ගේ මේ දරුවන්ට උගන්වීම කරගෙන යාමට වාසනාව සත්‍ය ධෛර්යය ලැබේවායි කියා මම එකම සිතින් ප්‍රාර්ථනා කරනවා. ගුරු මෑණියන්ට සුබ අනාගතයක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරමි. ස්තුතියි. ඊළඟට අපේ සූදානම් වෙන්නේ මේ අපේ පුංචි දරුවන්ට ඇදුරු මඩොල්ල දෙමාපියන් සකස් කර තිබෙනවා ත්‍යාගයන් පිරිනමන්න ත්‍යාග ප්‍රදානය කරන්න. දැන් අපි සූදානම් වෙන්නේ මේ මයුරයන් සහ නාගයන් කැදවල ඔවුන්ට ත්‍යාගයන් ප්‍රදානය කරන්න. ඒ නිසා මේ පුංචි මල් කැකුළු ටික තව දිරිමත් කරන්න මේ සූදානම් වෙන්නේ. මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙන්නට. ඊටමත් රාජකාරී කොතෙක් තිබුණත් අපිත් සමග එකතු වෙමින් මේ දරුවන් අගය කරන්න එකතු වී සිටින හම්බන්තොට දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීතුමනි කොඩිතුවක්කුව මැතිතුමනි ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමන් පැමිණෙන්න. ඔබතුමන් මෙතුවක් වෙලා රැඳී සිටියේ මේ දරුවෝ වෙනුවෙන් අගය කරමින්. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාට ගෞරවය පුද කරගෙන ගමන් ආරාධනා කරනවා ත්‍යාග ප්‍රදානයත් සමග අපිත් එක්ක එකතු වෙන්නට. මම මේ දරුවන්ට ආරාධනා කරනවා ඒ තාංග ලබා ගන්නට. ජිතු මිනාරා සිරිවර්ධන දිනේට ආරාධනා කරනවා තමන්ට හිමි ත්‍යාග ලබා ගන්නට. හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙමු කට්ටිය එක. එන අනතුරුව සෙනෙල් ලෙහන්ස හසරැල් පුතාට එන ඊළඟට තනුලි තිනායා දියණිය සනුලි විදුන්‍යා හොඳ අත්පොලසන්නාදයක් දෙමු. චනුලි ඉහන්සා සුබන්‍යා සනුරි තුසන්සා ඊළඟට මේ නම් කියන දරුවෝ පේලියට හැදෙලා ඉන්න. එතකොට හරිය ලේසි. පේශාලි සාවින්ද්‍යා චෙනුදිය අහන්ස්නා ජනුල්‍ය බේනානි තශීමා මෙත්සුවි වින්දි වෙතුම්යා රොනාරා දිනති ශලනි සයුනි නදින්සා හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙමු දෙමව්පියෝ. තිසෙනි ඉවෙත්මා යහන්සා එසදී යුහස්නා සත්‍යාංජලි හොඳයි. අපි සමග ත්‍යාග ප්‍රදානයට එකතු වුණ හොඳයි හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙමු දරුවන්ට.
තිනුෂි විමෝද්‍යා ඉන්නවද? හොඳයි ඔබතුමාට නැවත ආරාධනය. හොඳයි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ත්‍යාග ප්‍රදානය සමග අපිත් සමග එකතු වුණ හම්බන්තොට දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීතුමන් කොඩිතුවක්ක මෙතුමන්ට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. හොඳ අත්පොල සන්නාදයක් එතුමන්ට ලබා දෙමු හැමෝම එක්ක. ඊළඟට තවත් නර්තනයක් ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන සූදානම් වෙන්නේ වරම් නර්තනය. ඊළඟට වේදිකාව තුළ ඔබට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ දරුවෝ තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්නේ අද දවස පුරාවටම ඔබට දැක බලා ගන්නට, ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන්නට. හොඳයි එහෙනම් හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු මේ දරුවන්ට. ඒ වගේ මේ දරුවන් පා තබන්නේ ඒ බෙරපද තාලයට. ඒ ශිල්පීන් අපි වාද්‍ය ශිල්පීන්ටත් හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. හොඳයි එහෙමනම් අවස්ථාව නර්තනය ඉදිරිපත් කරන්නට. सर्व प्रशास्त्रा व्रतंगीश्वरानी सुर विष्णु रत्न्या सुर सुंदरानी सुर नृत्य गीता सुरांगनानी हर शास्त्रु दोषा जय मंगलानी
මෙතේ බුදු බව පතාගෙන ඈත සිට පෙරුමන් පුරාගෙන එන මෙතේ බුදු බව පතාගෙන නාත දේව රාජු නේ ඔබෙන් අපහට අවසර ලැබෙනවා නේ තානානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තනානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තමදන තතන තානාතන තාම්දන තේතන තතන තානා දීර බාල ඇති තේජසක් ඇති රත්හාදු නාරයෙන් පහළ වුණු දීර බාල ඇති තේජසක් ඇති රත්හාදු නාරයෙන් පහළ වුණු විෂ්ණු දේව රාජු නේ ඔබෙන් අපහට අවසර ලැබෙනවා නේ තානානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තනානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තමදන තතන තානාතන තාම්දන තේතන තතන තානා උතුම් මුනිදුගේ එවන් සිරිපා තැබුවේ සමනොල පායි අධිපති උතුම් මුනිදුගේ එවන් සිරිපා තැබුවේ සමනොල පායි අධිපති සුමන සමාන් දේවි දේ ඔබෙන් අපහට අවසර ලැබෙනවා නේ තානානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන
තනානාතාම්දන තනාම්දන තානේනාතාම්දාන තානේන තාම්දන තතන තානා තාන තාම්දන තේ තාන තතන තානා බොහොම අනුහස් පාපා මෙලොවට ඇවිත් සත් වාරයක් ඉපදුන බොහොම අනුහස් පාපා මෙලොවට ඇවිත් සත් වාරයක් ඉපදුන පත්තිනි මෑණිය නේ ඔබෙන් අපහට අවසර ලැබෙනවා නේ තානානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තනානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තාම්දන තතන තානා තන තාම්දන තේ තාන තතන තානා රූපයක් ඇති මුහුණු සායකින් අත්දොලොසකින් බාමුණු වාගෙන රූපයක් ඇති මුහුණු සායකින් අත්දොලොසකින් බාමුණු වාගෙන කන්දකතිර සූරි දේ ඔබෙන් අපහට අවසර ලැබෙනවා නේ තානානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තනානාතාම්දන තානාම්දන තානේනාතාම්දාන තානේන තාම්දන තතන තානා තන තාම්දන තේ තාන තතන තානා ඉතින් අපගේ ගමට සහ මෙම භූමියට ආධිපති වෙලා සිටි ඉතින් අපගේ ගමට සහ මෙම භූමියට ආධිපති වෙලා
යාට අවසර ලැබෙනවා පළඳින සලුවේ උල්ලුඩයට සකි පළඳින සලුවේ උල්ලුඩයට සකි සත්පත්තිනි දෙවි බල්මලති රැලිලන්න නරුවේ මේ නව පෙත්තට රැලිලන්න නරුවේ මේ නව පෙත්තට නව ග්‍රහ දෙවියෝ බල්මලති
වැදිලන්න රැහැනේ වෙසෙනා දෙවියෝ වැදිලන්න රැහැනේ වෙසෙනා දෙවියෝ පට්ටිකාර නම් තරපති ගත්විට දෙවියෝ නිසන් සංගල වෙත ගත්විට දෙවියෝ නිසන් සංගල වෙත භද්‍රකාලි වරමින් බැන්දා පොත් පොට්ටන් ඇතුවේමි හරියට බඳවට පොත් පොට්ටන් ඇතුවේමි හරියට බඳවට මහා බ්‍රහ්ම නම් මසුරින්දා අත්වට දිගන් ඇති නරු තුන මල් බැඳි අත්වට දිග ඇති නරු තුන මල් බැඳි දෙවිතුන් කට්ටුව බලෙන්දා සිතුටු අඩවන ඉන හැඩ පටියද සිතුටු අඩවන ඉන හැඩ පටියද සමන් සුරිඳු වරමින් බැන්දා